අපේ ගෙදර හැමෝම ආසාවෙන් බොන සුප් එක තමයි අද ඔයගොල්ලොත් එක්ක හදන්න යන්නේ. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. මම අද මේක හදන්න ගෝවා, ලීක්ස්, නිවිති, වට්ටක්කා, කැරට්, අල, තක්කාලි ඔන්න ඔය ටික තමයි අරගත්තේ. ඔයාට පුළුවන් ඔයා කැමති එළවලු වර්ගයක් මේකට එකතු කරන්නත්. ඊට අමතරව මම පොඩි චිකන් කෑල්ලකුත් එකතු කරගත්තා. මුලින්ම සුප් එක හදාගන්න හොඳට මේ විදිහට ඉඩ තියෙන භාජනයක් ගන්න. භාජනය ටිකක් රත් වීගෙන එනකොට අපි බටර් ටිකක් එකතු කරගමු. බටර් ටික රත් වෙනකොට අපි චූටියටම කපාගත්ත බීලුණු ටික, සුදු ලුණු ටික මේ විදිහට එකතු කරගෙන ටිකක් විතර තෙම්පරාදු කරගන්න ඕනේ. අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ප්‍රමාණයන් හරියටම දාලා තිනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. එතන බලන්න පුළුවන් ඔයාට. අපි දාගත්ත ලුණු, සුදු ලුණු ටික ටිකක් තෙම්පරාදු වෙනකොට සෝදලා පිරිසිදු කරගත්ත පරිප්පු මේසෙන්දි 3ක් විතර දාගන්නවා. ඒත් එක්කම මම පොඩි චිකන් කෑලි 2-3ක් එකතු කරගන්නවා. ඔයාට පුළුවන් චිකන් එකතු නොකර සම්පූර්ණයෙන්ම එළවලු සුප් එකක් විදියටම හදන්න. අපි එකතු කරගත්ත පරිප්පු චිකන් ටිකක් විතර තෙම්පරාදු වෙන්න තියලා අපි චූටියට කපාගත්ත අපේ එළවලු ටික එකතු කරගමු. ඔයාට පුළුවන් බෝංචි, නෝකෝල්, බිම්මල් මේ වගේ දේවල් උනත් එකතු කරගන්න. ඔයාට මේ පේනවා වගේ අපි ගන්න හැම එළවලුවක්ම ටිකක් හීනි වෙන්න කපලා අපි එකතු කරගන්න ඕන. මේ විදිහට ඔක්කොම එළවලු ටික එකතු කරගත්තට පස්සේ අපි ලුණු ටිකක් එකතු කරගමු. ගොඩාක් ලුණු දාන්න එපා මුලින්ම. ලුණු කුඩු ටිකක් එකතු කරලා ඒත් එක්ක මම කහ කුඩු තේ හැඳි කාලක් විතර එකතු කරගන්නවා. ලුණු කුඩු කහ කුඩු එකතු කරලා අපි මේ එළවලු ටික මිශ්‍ර කරගමු. ඊළඟට මම එකතු කරන්නේ 3-5 තේ හැඳි භාගයක් විතර. ඔයා මීට කලින් සුප් හදනකොට 3-5 පාවිච්චි කරලා නැත්තම් ගොඩක් නෙමේ මේ වගේ ටිකක් වෙන්න එකතු කරලා බලන්න. ඒකෙන් මේ සුප් එකට හොඳ රසක් එනවා. දැන් අපි මේ ඔක්කොම ටික හොඳින් මිශ්‍ර කරගත්තා. ඊළඟට අපි සුප් එකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න ඕනේ. සුප් එකට අපි වතුර එකතු කරනකොට අපි එකතු කරගත්ත එළවලු ටික හොඳට වැහෙන විදිහට වතුර එකතු වෙන්න ඕන. මේ විදිහට එළවලු වැහෙන ගානටම වගේ වතුර එකතු කළා මම තවත් වතුර ටිකක් වෙන්න එකතු කරගත්තා. ඊළඟට අපි මේ ඔක්කොම ටික හොඳින් කවලම් කරගමු. මේ ටික හොඳට කවලම් කරගත්තට පස්සේ අපි මේක පියනෙන් වහලා එළවලු ටික හොඳට තඹගමු. මේ විනාඩි 20කට විතර පස්සේ දැන් අපේ එළවලු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඊළඟට මම තැම්බුන චිකන් කෑලි ටික මුලින්ම අරගෙන පැත්තකින් තියාගන්නවා. චිකන් ටික අයින් කරගත්තට පස්සේ එළවලු ටිකත් මම මේ විදියට වෙනම අරගෙන බ්ලෙන්ඩර් කරගන්න බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. එළවලු ටික ඔයාට කැමති නම් පුළුවන් ටිකක් කෑලි හිටින විදියටත් බ්ලෙන්ඩ් කරගන්න. මම අද කෑලි නැතුව සම්පූර්ණයෙන්ම එළවලු ටික බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් මේ භාජනයේ ඉතුරු වෙලා තියෙන්නේ තැම්බිච්ච එළවලු වතුර ටික. ඒකට මම මේ එකතු කරගත්තේ අපි හොඳටම බ්ලෙන්ඩ් කරගත්ත එළවලු ටික. ඔයාට පුළුවන් ටිකක් කෑලි හිටින විදියට උනත් මේක එකතු කරගන්න. දැන් අපි මේ විදියට හොඳට කවලම් කරගමු. කවලම් කරගනිමින් අපි තව ටිකක් මේක රත් කරගමු. ඊළඟට මම ගම්මිරිස් කුඩු ටිකක් වෙන්න එකතු කරගත්තා. දැන් අපිට පුළුවන් ලිප ඔෆ් කරගන්න. මේ වෙලාවේදී රස බලලා ලුණු මදින ලුණු ටිකක් එකතු කරගන්න. ඔන්න දැන් අපේ රසම රස සුප් එක අපි හදලා ඉවරයි. අපි මේකට සුප් කැටයක්වත් කිසිම රසකාරක දෙයක් එකතු කරලා නැහැ. ඉතින් සුප් කැට දැම්මේ නැහැ කියලා නෑ මේ සුප් එක මාරම රසයි. ඉතින් ඔයාටත් පුළුවන් මාසෙකට එකපාරක් හරි මේ වගේ පෝෂණ ගුණයෙන් ඉහළ සුප් එකක් හදලා ගෙදර අයට රස බලන්න දෙන්න. ඊළඟට මම මේ විදියට සුප් එක වෙනම බෝල් එකකට දාගන්නවා. ඊට පස්සේ මම අර සුප් එකත් එක්ක තඹගත චිකන් කෑලි ටික චූටි තීරු වලට කපලා දැන් එකතු කරගන්නවා. ඉන් පස්සේ ලුණු ගස් 2-3 චූටි වෙන්න කපලා එකතු කරගන්නවා. මේකෙනුත් හොඳ සුවඳක් රසක් එනවා. සුප් එක ටිකක් සැරට බොන තරමට තමයි හැතරම රස. ඉතින් මම මේලේ ගම්බිරිස් ටිකක් එකතු කරගන්නවා. ඔයාගේ රස අනුව ඔයාට පුළුවන් ලුණු ගම්බිරිස් අඩු වැඩි කරගන්න. ඉතින් උණු මුණු රෝස් පාන් කෑල්ලක් එක්ක තමයි මම අද මේ සුප් එක රස බලන්නේ. ඉතින් ඔයාත් මේ විදියටම හදලා බලන්න. ඇත්තටම මාරම රසයි. ඒ වගේම channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. හැමෝටම බොහොම ස්තුතියි.